අද වීඩියෝ එක හදන්න යන්නේ සබ්වේ සර්ෆ් ගේම් එක රියලිස්ටික් කරන්න තමයි යන්නේ. පළවෙනි දේ තමයි කැරක්ටර් හොයාගන්න එක. මම පාවිච්චි කරේ මෙන්න මේ Sketchfab කියන වෙබ්සයිට් එක. මේකේ තියෙනවා කැරක්ටර්ස් ටික මට ඕනේ කරන. ඊට පස්සේ ඇනිමේට් කරන එක. මට ඇනිමේට් කරන්න බෑ. ඒ හින්දා මම පාවිච්චි කරන්නේ මෙන්න මේ Mixamo කියන වෙබ්සයිට් එක. මේකට ඔයාලා කැරක්ටර් ටික අප්ලෝඩ් කරලා මෙන්න මෙතනින් හිමීට ඇනිමේට් කරගන්න පුළුවන්. මේක ෆ්‍රී. හරි මෙතනද අපිට ඕනේ කරනවා ස්ලයිඩ් ඇනිමේෂන් එක, රන් ඇනිමේෂන් එක, මේ තියෙන්නේ ජම්ප් ඇනිමේෂන් එක. හරි දැන් අපි කැරක්ටර් එක ඇනිමේට් කරලා ඉවරයි. දැන් තියෙන්නේ අපිට මේ වටේ එන්වයරන්මන්ට් එක තමයි හදාගන්න තියෙන්නේ. මුලින්ම මම මේකට ඇඩ් කරේ නිකන් තනි රේල් පාරක් ඇඩ් කරා. ඊට පස්සේ අර කැරක්ටර් එක අර පයින්න ඕන තැන් වලින් ඒ තැන් වලින් දාලා තියෙන බ්ලොක් ටික ඇඩ් කරා. ඊට පස්සේ රේල් පාරවල් සාමාන්‍යයෙන් 3ක් මේකට දානවා මම. ඊට පස්සේ ග්‍රවුන්ඩ් එක විදියට පාවිච්චි කරේ සාමාන්‍ය ප්ලේන් එකක් අරගෙන ඒකට මම ඇඩ් කරා ටෙක්ස්චර් එකක්. ඒ ඇඩ් කරලා ඒ විතර තමයි ග්‍රවුන්ඩ් එක හදාගත්තේ. හරි ඊළඟට වටේ බිල්ඩින් ටික. ඊළඟ වැඩේ තමයි වටේ තියෙන දෙපැත්තේ තියෙන බිල්ඩින් හදාගන්න එක. සාමාන්‍ය බිල්ඩින් මේකේ ලොකුවට පේන්නේ නැහැ කියන්නේ ලොකුව මේකට අවධානයක් දෙන්නේ නැහනේ. ඒතර සාමාන්‍ය අපේ පේන්න තිබ්බනම් ඇති බිල්ඩින් එක. ඒ හින්දා මම මේක හැදුවේ මේ විදිහට බොහොම සරල විදිහට හැදුවා. මෙතන තියෙන්නේ නිකන් බිත්ති විදිහට තියෙන පොඩි ප්ලේන් එකක්. මේ ප්ලේන් එකට ගඩොල් ටෙක්ස්චර් එකක් දාලා තියෙන්නේ. ඒතර බිමටත් එහෙමයි. බිම තියෙන කියුබ් එකට දාලා තියෙන පොඩි කොන්ක්‍රීට් ටෙක්ස්චර් එකක්. එතන පොඩි පුටු වල 3D මොඩල් ටිකක් දාලා තියෙනවා. මේකම එහෙම කොපි කරලා දෙපැත්තට තිබ්බා. ඒතර දෙපැත්ත හොඳට කවර් වෙනවනේ. ඊට පස්සේ මෙන්න මේ ඈත තියෙන බිල්ඩින් එකට මම ඩවුන්ලෝඩ් කරා බිල්ඩින් එකක් අර Sketchfab වෙබ්සයිට් එකෙන්. ඒකෙන් ඩවුන්ලෝඩ් කරලා මේ විදිහට මෙතනින් තිබ්බා. ඒකට මේ කෝච්චි වල 3D මොඩල් මම ඩවුන්ලෝඩ් කරත් ඒ වෙබ්සයිට් එකෙම තමයි. මම සාමාන්‍ය ගේම් එකේ කෝච්චිය නම් එහෙට මෙහෙට යනවනේ. දැන් මම ඒක හැදුවේ නැහැ. මම හැදුවේ සාමාන්‍ය කෝච්චිය එකතැනම තියෙනවා. කැරක්ටර් එක විතරක් ඉස්සරහට යන විදිහට තමයි මේ හදලා තියෙන්නේ. මම කරේ එකම මොඩල් එක අරගෙන මේ විදිහට දෙපැත්ත හරවලා ඒක තැන් වලින් කොපි කරලා පේස්ට් කරා. මෙතන මොඩල් මම හිතනවා දෙකක් හරි තුනක් හරි මම පාවිච්චි කරලා තියෙන වෙනස් ඒවා. ඊළඟට වටේ පේන ඒරියා එක. ඒ කියන්නේ මේක එක තැනක් තියෙනවා මගේ සීන් එක එතනක් තියෙනවා කෝච්චිය උඩකින් යන සීන් එකක්. ඒතොර එතන හින්දා අර පොඩක් දුර පේන්න ඕන හින්දා මම මේක වටේට දාලා තියෙන්නේ පොඩි ගස් ටිකක් දාලා තියෙනවා. එතකොට මේකේ මෙන්න මේ ඉරේලියනියන් කැමරාවට එනවා වගේ අර ඉෆෙක්ට් එක ගන්න දේ තමයි මම දැන් පෙන්වන්න යන්නේ. ඒකට ඔයාලට යන්න වෙනවා මෙන්න මේ විදිහට කොම්පොසිටර් එකට. කොම්පොසිටර් වලට ගිහිල්ලා මෙන්න මෙතනට ඔයාලට ඇඩ් කරගන්න වෙනවා මෙන්න මේ ග්ලෙයාර් කියන නෝඩ් එක. මේ නෝඩ් එකෙන් තමයි මේ ඉෆෙක්ට් එක ගන්න. හැබැයි ඔයාලට මේ ඉෆෙක්ට් එක පෙන්වන්නේ නැහැ මේ ඉෆෙක්ට් එක. ඔයාලා මෙන්න මෙතෙන්ට ඇවිල්ලා මෙන්න මෙතනින් කැමරාව ගාවෙන් මෙන්න මේ කොම්පොසිටර් කියන එක always කියලා දෙන්න ඕනේ. නැත්නම් මේක පෙන්වන්නේ නැහැ. ඊට පස්සේ මේ ක්ලියර් එකේ මෙන්න මේ ගෝස්ට් කියන එක ඔයාලා සිලෙක්ට් කරන්න ඕනේ. මේ යට සෙටින් වලින් ඔයාලට ඕන තරම් විදිහට මේක එහෙම හදා ගන්න පුළුවන්.